ලංකාවේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මොකද්ද මේ කොටස් වෙළඳපොළ කියන්නේ. අපිටත් බැරිද කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්න. මේක ධනවතුන්ට විතරක් තියෙන තැනක්ද? ඔය වගේ ගැටලු නිසා අපේ අය කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙනව අඩුයි. ඉතින් මම හිතුවා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න කොටස් වෙළඳපොළ ගැන. පසුව වීඩියෝ කීපයකින් ඔයාලට වැඩිදුරටත් මේ ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේ කොටස් කියන්නේ? ලංකාවේ තිබෙන බොහෝ සමාගම් තම සමාගම් වල වටිනාකම කොටස් වලට බෙදා කොටස් වෙළඳපොළ හරහා එම කොටස් විකිණීමට ලක් කරනවා. පළමු වරට සමාගමක් ලෙස කොටස් නිකුතුවක් පළ කරන විට එයට කියන්නේ මූලික කොටස් නිකුතුවක් කියලා. අද මම මූලික කොටස් නිකුතු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එලෙස මූලික කොටස් නිකුතු හරහා කොටස් මිලදී ගත් අය තම කොටස් වෙළඳපොළ හරහා විකුණනවා. ඒකට කියන්නේ ද්විතීයික වෙළඳපොළ කියලා. ඉතින් අපිට පුළුවන් ඒ කොටස් මිලදී ගන්න. ඒ නිසා අපි සම්බන්ධ වන්නේ ද්විතීයික වෙළඳපොළට. ඔබ ගන්නා කොටස් ප්‍රමාණය අනුව ඔබ ඒ සමාගමේ හිමිකරුවෙකු බවට පත්වනවා. එක එක සමාගම් වල කොටසක මිල ගණන් වෙනස් වෙනවා. සමහර සමාගමක කොටසක් රුපියලක් වෙන්න පුළුවන්. වගේම තවත් සමාගමක කොටසක් රුපියල් 1500ක් වෙන්න පුළුවන්. මම කෙටි උදාහරණයක් කියන්නම්. හිතන්න කඩයක් තියනවා කියලා. ඒකේ ඉඩමයි, ගොඩනැගිල්ලයි, කඩේ බඩු ඔය වගේ ඔක්කොම දේවල් වල වටිනාකම කෝටියයි කියලා හිතමු. මුදලාලිට ඕනවනම ඕක විකුණන්න. එයා කොටස් වෙළඳපොළට එනවා. ඇවිත් කියනවා මගේ කඩේ කෝටියක් වටිනවා. මම එක කොටසක මිල රුපියල බැගින් විකුණනවා. ඒ නිසා කොටස් කෝටියක් තියෙනවා. එයා කොටස් වෙළඳපොලේ එයාගේ කඩේ විකුණනවා. ඒ සල්ලි වලින් එයා තව කඩේ දියුණු කරලා ගෝලයන් එක කරගෙන යනවා. එයත් කොටස් ප්‍රමාණයක් තියාගන්නවා. එම කඩේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි කෙනාට එහි පාලන බලතල හිමි වෙනවා. දැන් අපි කොටස් වෙළඳපොලෙන් ඒ කොටස් සල්ලි වලට ගන්නවා. දැන් අපිත් ඒ කඩේ අයිතිකරුවන්. මුදලාලි කඩේ දියුණු කරනවා. එතකොට හැමෝටම ඕන වෙනවා ඒ කොටස් මිලදී ගන්න. අපි රුපියලට ගත්ත කොටස අපි එතකොට රුපියල් 2කට විකුණනවා. ඔන්න ඔය විදිහට කොටසේ මිල ඉහළ යනවා. හැබැයි කඩේ පාඩු ලබනවා. ඒ කොටස් ගන්න මිනිස්සු මැලිකමක් දක්වනවා. එතකොට අපිට සල්ලි ඕන වුණාම අපි අර රුපියලට ගත්ත කොටස 775ට විකුණනවා. එතකොට මිල බහිනවා. ඔය වගේ තවත් හේතු නිසා කොටසක මිල ඉහළ පහළ යනවා. ඉතින් මම දැන් උදාහරණයක් ගත්ත කඩේ වගේ තමයි ලංකාවේ තිබෙන බොහෝ දැවැන්ත සමාගම් කොටස් වෙළඳපොළ හරහා කොටස් විකිණීමට ලක් කරලා තිබෙන්නේ. කොටස් වෙළඳපොළෙන් ලාභ ලබනවා වගේම පොඩි අවදානමකුත් තියෙනවා. හැබැයි හොඳ සමාගම් වල කොටස් මිලදී ගද්දි බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කලබල වෙලා තමන් ගාව තියෙන මුළු සේසතම කොටස් වෙළඳපොළට දාන්න නම් එපා. ටික ටික ඉගෙනගෙන ඉස්සරහට එන්න. එතකොට ඔයාලටම තේරෙනවා මොකක්ද කරන්න ඕන කියලා. ඒ වගේම දැන් අපි උදාහරණයට ගත් කඩේ ලාභ ලැබුවා කියලා හිතමු. කඩේ වියදම් ඉතිරි වැඩවලට අවශ්‍ය මුදල් වෙන් කර ඉතිරි වන ලාභය අවුරුද්දට වතාවක් හෝ දෙවතාවක් එම ලාභය කොටස් හිමිකරුවන් අතර බෙදා දෙනවා. ඒකට ඩිවිඩන්ඩ් කියලා කියනවා. හැම සමාගමක්ම ඒ විදිහට ඩිවිඩන්ඩ් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි කොටස් මිලදී ගන්න කලින් සොයලා බලන්න ඕන ඒ සමාගම ඩිවිඩන්ඩ් එකක් දෙනවද කියලා. හැබැයි අපි ඩිවිඩන්ඩ් එක ගන්න නම් කොටස් විකුණන්නේ නැතුව තියාගන්න ඕන ඩිවිඩන්ඩ් එක දෙන දිනය වෙනකම්. ඉතින් මේ සමාගම් වල විස්තර, ඩිවිඩන්ඩ් විස්තර, සමාගම් වල වාර්ෂික මූල්‍ය වාර්තා ආදී හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් තැනක් තිබෙනවා. ඒ තමයි කොළඹ කොටස් වෙළඳපොලේ වෙබ් අඩවිය. ඒ ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ සටහන් කරන්නම්. හොඳයි. එතකොට අපි කොහොමද කොටස් වෙළඳපොළට සම්බන්ධ වන්නේ? අපිට කෙලින්ම කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්න බෑ. අපි යන්න ඕන තරවුකාර සමාගමක් වෙත. ඔවුන් කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වී නීත්‍යානුකූලව එම කටයුතු කරගෙන යනවා. ඔයාලා කොටස් වෙළඳපොලේ වෙබ්සයිට් එකට ගිහින් member firms කියන තැනට ගියාම එයාලගේ විස්තර බලා ගන්න පුළුවන්. ඔවුන්ගේ ලිපින, දුරකථන අංක වගේම එයාලගේ වෙබ්සයිට් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලට යන්න එන්න පහසු තරවුකාර ආයතනයක් තෝරගන්න. මොකද ගාස්තු අය කිරීම සෑම තරවුකාර ආයතනයකම එක සමානයි. කොහොමද එයාලා ඔයාලගෙන් ගාස්තු අය කරගන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලා කොටස් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම සෑම කොටසකම වටිනාකමින් ඊටාම සුළු මුදලක් ගාස්තු වශයෙන් කැපෙනවා. ඒ හැර වෙන කිසිම ගාස්තුවක් අයවන්නේ නැහැ. ඔයාලා තරෝකාර ආයතනයක් වෙත ගියාම එයාලා ඔයාලට වෙනම ඇඩ්වයිසර් කෙනෙක් දෙනවා. ඊට පස්සෙ දිගටම එයත් සමග සම්බන්ධ වෙලා තමයි කටයුතු කරන්න තියෙන්නේ. අපිට කොටස් වෙළඳපොළට සම්බන්ධ වීමට විශේෂ ගිණුමක් වුන් සාදා දෙනවා. ඒකට කියන්නේ CDS ගිණුම කියලා. ඒක කොටස් ගනුදෙනු කිරීම සඳහාම තිබෙන ගිණුමක්. ඒ ගිණුම තරවුකාර ආයතනය ඔබට නොමිලේ සාදා දෙනවා. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ඔබ රැගෙන යා යුතු වෙනවා. ඇඳුම්පත සහ ඔබ පදිංචි ලිපිනය තහවුරු කළ යුතු වෙනවා. ඔබගේ හැඳුනුම්පතෙහි ඔබ පදිංචි ලිපිනය තිබේ නම් ගැටලුවක් නැහැ. එසේ නැතිනම් පදිංචිය තහවුරු කිරීමට ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍ය වෙනවා. එහෙමත් නැතිනම් ඔබගේ බැංකු ගිණුමේ පාස්පෝර්තේ එම ලිපිනය තිබීම හෝ ප්‍රමාණවත්. ඒ වගේම ඊමේල් ලිපිනයක් සහ දුරකථන අංකයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය ෆෝම් පුරවා සතියකින් පමණ වුන් ගිණුම සාදා එහි ගිණුම් අංක ඔබට ලබා දෙනවා. ඉන්පසු ඔබ කොටස් ගැනීමට අවශ්‍ය වූ විට එම ගිණුමට මුදල් තැන්පත් කර එය ඔබගේ ඇඩ්වයිසර්ට දැනුම් දිය යුතු වෙනවා. මුදල් තැන්පත් කළ රිසිට් පත ෆැක්ස් කර හෝ ෆොටෝ එකක් ගෙන එය ඊමේල් කර හෝ එසේත් නැතිනම් ඔබ අන්තර්ජාලය හරහා මුදල් තැන්පතු කළේ නම් එහි රිසිට් පතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන එය ඇඩ්වයිසර්ට ඊමේල් කිරීම මගින් හෝ දැනුම් දිය යුතු වෙනවා. ඉතින් මේ විදිහට මුදල් තැන්පත් කළාම එම මුදල් ඔබගේ CDS ගිණුමට තැන්පත් වෙනවා. එම මුදල් වලින් ඔයාලට කොටස් මිලදී ගත හැකි වෙනවා. 3 ආකාරයකින් ඔබට කොටස් මිලදී ගැනීමට හැකි වෙනවා. පළමු ආකාරය නම් ඔබ විසින්ම තරවුකාර ආයතනය ඔබට ලබා දෙන ඇප් එක හරහා මිලදී ගැනීම විකිණීම් කළ හැකි වෙනවා. එසේත් නැතිනම් ඇඩ්වයිසර් අමතා ඔබට අවශ්‍ය ගැනීම විකිණීම් කළ හැකි වෙනවා. එසේත් නැතිනම් ඔබ වෙනුවෙන් ගනුදෙනු කිරීමේ බලය තරවුකාර ආයතනයට පැවරිය යුතු වෙනවා. ඇප් එක හරහා ඔබම ගනුදෙනු කිරීම තුළින් ඔබට තවදුරටත් කොටස් වෙළඳපොළ ගැන ඉගෙනීමට හැකි වෙනවා. නමුත් ඇප් එක එකපාරම තරවුකාර ආයතන ඔබට ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා 50,000ක් ලක්ෂයක් හෝ ලක්ෂ 2ක පමණ මුදලක් ඔබ ආයෝජනය කළ යුතු වෙනවා. ඉන්පසුව ඔවුන් ඔබට එම ඇප් එක ලබා දෙනවා. ඔබට එකපාර එතරම් මුදලක් තැන්පත් කළ නොහැකි නම් ඒ මුදල සම්පූර්ණ වනතුරු ඇඩ්වයිසර් හරහා කොටස් මිලදී ගත යුතු වෙනවා. ඉතින් මම ඔයාලට ඉතාමත් සරලව කියලා දුන්නා කොටස් වෙළඳපොළ කියන්නේ මොකද්ද, කොහොමද සම්බන්ධ වෙන්නේ, ගනුදෙනු කරන්නේ කොහොමද කියන කරුණු ගැන. ඉතින් මම හිතනවා මේ කරුණ ඔබට කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්න ප්‍රමාණවත් කියලා. CDS ගිණුමක් හදාගෙන ටික ටික ගනුදෙනු කරන අතර ඔයාලට පුළුවන් වැඩිදුර කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න. පසුව කොටස් වශයෙන් වැඩිදුර ඔයාලට කොටස් වෙළඳපොළ ගැන කියලා දෙන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ වගේම තවත් විශේෂ වීඩියෝස් ඉන්ෆිනිටි ෂෝ තුලින් ඔයාලට අරන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.